Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද ඒහගේ තාත්තිගේ නිවාඩු දවසක්. දැන් මේ හවස 3:30ට විතර ඇති. අද හස්බන්ඩ් එයාට අසනීප හින්දා උදේ කැන්ඩි ගියා බෙහෙත් ගේන්න. ඒ ගිහින් ඇවිත් එයා මට රස කෑම වර්ග ටිකක් ගෙනහලා දීපා. ඒ ටික දැක්කම මට හිතුණා අද ටී පාටි එකක් arrange කරගන්න. බබත් නිදි අතරේ මම ඉතින් ඔන්න වැඩ දෙක තුනක්ම කරගත්තා. තාත්ති මට විතරක් නෙවෙයි බබාටත් ටොයි එකක් ගෙනහලා දීපා. මේ ඒ ටොයි එක ඒකෙන් යාට දැම්ම ප්ලේ කරන්න දෙන්න බැරි හින්දා මම ඒක අරන් තියාගත්තා. ඒකත් බලලා ඔන්න මම මගේ පළවෙනි වැඩේට ගියා. මේක තමයි guys මම ගොඩක්ම ආස වැඩේ. මම මගේ මනස රිලැක්ස් කරගන්න මම මේ දේවල් කරනවා. මම කලින් ගුරුවරියක් විදියට වැඩ කළා. දැන් බබත් එක්ක දවසම කාලය ගත කරන හින්දා මම මගේ ජීවිතේ මට ඉඩක් දෙන්නේ මේ වගේ දේවල් කරලා. ඉතින් මම මේ හස්බන්ඩ්ලාගේ ගෙදරින් මල් ගෙනල්ලා ඒව මම පෝච්චි වල හිටවලා දැන් මාසෙකමාරක් විතර වෙනවා. දැන් ඒවයි ලස්සනට මල් පිපිලා. මම මේවට වතුර දානවා, පෝර දාලා මම සාත්තු කරනවා. ඒකත් බලලා ඔන්න මම ගියා මගේ ටී පාටි එක arrange කරගන්න. හස්බන්ඩ් ගෙනාපු රස කෑම මම ටී ප්ලැටර් එකක් හදාගත්තා. මේ ප්ලැටර් එකට මම මේ දේවල් තියාගත්තා. එයත් අපේ තාත්තා වගේ කොතන ගියත් මට කන්න දෙයක් ගේන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මේ අද මට ගෙනල්ලා තියෙන දේවල් බලන්නකෝ. චිකන් පේස්ට්‍රි, එයා ගෙනල්ලා කප් කේක්, චොක්ලට් කප් කේක් ගෙනල්ලා PNS එකෙන් තමයි මං ආස හින්දා එයා ඒව ගෙනල්ලා. ඊට පස්සේ මට ඉතින් හිතුණා අද මට එයත් එක්ක චුට්ටක් කතා කරන්න ඕනේ. අපේ හවස ගත කරන්න ඕනේ ටික වෙලාවක් අපි එකට. මොකද එයා ගොඩක් බිසි කෙනෙක්නේ. ඒක හින්දා මම මේක arrange කරා. ගෙදර තිබ්බ බිස්කට් මම බිස්කට් ටිකත් මගේ ට්‍රේ එකෙන් තියාගත්තා. බලන්නකෝ මේ චූටි දේවල් වලින් මම සතුට හොයන්න ගොඩාක් ආස කෙනෙක්. ඔන්න මං ආසම දෙයක් ටිපිටික් තිබ්බා. ටිපිටික් ටිකකුත් මං කඩලා ප්ලේට් එකකට මේ විදියට දාගත්තා. තව අපේ ගෙදර කන්නගෙන ආපු ක්‍රීම් කැකර් තිබ්බා, චීස් තිබ්බා. ඒ දෙකත් මම මේ විදිහට ප්ලේට් එකට ලස්සනට arrange කරගත්තා. ඔයාලට කිව්වනේ මම පුංචි දේවල් වලින් සතුට හොයන කෙනෙක්. මං ඉස්සර ඉඳන් මෙහෙමයි. අපේ පෞල් ජීවිතේ අපේ ගෙදර ඉන්න කාලේ හැමතැනදම මං සතුට තමයි හොයන්නේ. දැන් අපි වෙනම පවුලක්නේ. ඉතින් ඒ පවුල ඇතුලේ සතුට තියාගන්න මම ගොඩක් දේවල් කරනවා. හේතුව අපේ ගෙදර දැන් ඉන්නවා චූටි රෝස මලක්. එයා අපි දෙන්නගේ ජීවිතවලට ආවේ ආශිර්වාදයක් විදියට. එයාව සතුටින් තියන්නත් ඉතින් මම ගොඩක් දේවල් කරනවා. ඒක මම ඉතින් මේ ප්ලැටර් එකත් හදනවා. ඔයාලත් එක්ක කතා කරන ගමන් තමයි මම මේ ප්ලැටර් එක හදන්නේ. දැන් ඔන්න ප්ලැටර්ස් ඔක්කොම හදලා ඉවර වෙලා මම මගේ පුංචි ක්වාටර්ස් එකේ අපේ ටේබල් එක උඩ ගිහින් තිබ්බා. මේ විදියට බලන්නකෝ හොඳයිද? ඔන්න කෙසෙලුත් මම මේ විදියට මගේ ටේබල් එකට ගිහින් තියාගත්තා. මෙන්න මේ වෙලාවේ අපේ චූටි ඒහා හැහැරිලා තාත්ති එක්ක සෙල්ලම් කරනවා. මම ඉතින් තාත්තිට කිව්වා ඔයාව බලාගන්න කියලා. මම මේ ටික arrange කරනකම් ඔන්න ඉතින් මගේ අන්තිම ප්ලැටර් එකත් මේ විදියට ගිහින් තිබ්බා. දැන් මම මේ ටික ලස්සනට මෙතන තියලා ලස්සන වීඩියෝ ටිකක් ගත්තා. මම ඒ අතරතුර මගේ හස්බන්ඩ්ගේ ටී දෙක ගෙනහලා තිබ්බා. ඊට පස්සේ මම බබාටත් එයාගේ කිරි එක හදලා ඒක නිවෙන්න තියලා තමයි අපි ටේබල් එකට ආවේ. බලන්නකෝ මෙන්න මේ දෙන්න නම් ඇවිල්ලා. බබාට ප්ලේ කරන්න බැරි හින්දා තාත්ති ඒක ප්ලේ කරනවා. බලන්නකෝ මගේ චූටි දුවගේ සතුට. අපි තුන්දෙනා එකට ඉන්න තැන තමයි සතුට තියෙන්නේ. ඔන්න ඉතින් තාත්ති නම් ටී පාටි එක ස්ටාර්ට් කළා. එයා ඉතින් මුලින්ම ඩිප්ටිප් කාලා එයාගේ ටී එක බිව්වා. ඉතින් යාළුවනේ මට ඔයාලට තව කියන්න දෙයක්ත් තියෙනවා. ඔන්න මාත් ඉතින් කන්න පටන් ගත්තා. මම පේස්ට්‍රි එකෙන් තමයි පටන් ගත්තේ. මගේ මේ YouTube channel එක පටන් ගන්න තාම පොඩි කාලයයි. ඒ පොඩි කාලෙදි මට චූටි subscribers ප්‍රමාණයක් ඉන්නවා. එයාලට thank you. ඒ වගේම මගේ වීඩියෝ බලන අයට මට like comment කරන හැමෝටම thank you. දිගටම මාත් එක්ක ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉස්සරහටත් මම ලස්සන වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ වොයිස් කරනකොට පොඩ්ඩක් බබා කෑ ගහනවා.
අපි මෙතනදි තව දෙයක් කතා කරනවා. මගේ චූටි දූගේ බර්ත්ඩේ එක දැන් ළඟයි. තව මාසයක්වත් නැහැ. ඉතින් අපි ඒක ගැනත් පොඩ්ඩක් කතා කර හිටියා. අපි චූටියට එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න, ඒ වගේම පොඩි පින් අතේ දේවල් ටිකක් කරන්න, පන්සලට දානෙකින් දෙන්න, ඒ වගේ ටිකක් අපි කතා කර හිටියා. ඉතින් ගයිස් මේ වගේ හවස්වරු වලට මම ගොඩක් ආසයි. අපි තුන්දෙනා එක්ක ඉන්න මේ වගේ හවස්වරු හරිම සුන්දරයි. අපේ ජීවිතවලට මේ වගේ දේවල් ලොකු විදිහට බලාපොරොත්තු වෙන්නේ නැතත් මම මේ විදිහට හරි චූටියට මේ arrange කරලා ඒ දේවල් ලස්සනට කරගන්න මම ගොඩක් ආසයි. අපි ඉස්සර නම් නිතරම වගේ එළියට යනවා, එළියෙන් කාලා රෙස්ටොරන්ට් වලින් කාලා එහෙම අපි නිදහසේ කාලය ගත කරා. හැබැයි දැන් මට එහෙම යන්න බෑ. අපේ චූටි දුව තාම චූටි ආවරගෙන එළියට යන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒක හින්දා මම ඒ දේවල් මම මගේ පුංචි ගෙදර මේ විදියට හදා ගන්නවා. ජීවිතේ ආදරයත් එක්ක සතුට විඳින මම ගොඩක් ආස කෙනෙක්. මං ගෙදර ඉන්න කාලෙත් එහෙම තමයි. පොඩි දේවල් කරලා සතුට වෙන කෙනෙක්. අපිට පුළුවන් විදියට ඒ දේවල් කරගන්නවා. එතකොට අපේ ජීවිතේ ලස්සන වෙනවා. මගේ චූටි දුව සතුටින් ඉන්න නම් අපි සතුටින් ඉන්න එපයි. එයාව සතුටින් තියන්න අපි දෙන්න හැමදේම කරනවා. ඉතින් ගයිස් මම ඔයාලට කියන්නේ ලැබෙන පුංචි වෙලාවෙදී හරි ආදරෙන් සතුටින් ඉන්න උත්සාහ කරන්න. එතකොට අපිට ජීවිතේ ලස්සනට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මගේ චූටි දුව අපි දෙන්නගේ ජීවිතවලට ඇවිල්ලා දැන් හරියටම මාස 11යි. ඒ මාස 11 එයාව සතුටින් තියන එක තමයි මගේ හස්බන්ඩ්ගේ ප්‍රධාන දේ. ඉතින් ඒ විදියට අපි ඒ හැමදේම කරනවා. එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. හැමෝටම බයි.